hello welcome back to my YouTube channel. ඔන්න ඉතින් කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලව හම්බෙන්න. ඉතින් මේ ටිකේම ළමයි මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මගේ channel එක මට පොඩ්ඩක් හොයාගන්න බැරි වෙලා ලොකු ප්‍රශ්න ගොඩක් වුණා. ඉතින් ඒකට sorry. අද හරියටම අගෝස්තු මාසේ 8 වෙනිදා. ඉතින් අපි හැමෝම දන්නවා වගේ ගොඩක් අය දන්නවා වගේ අද ගොඩක් විශේෂ දවසක්. ඉතින් මට ස්කූල් එකෙත් නිවාඩු හම්බුන නිසා 8 වෙනි මාසේ 8 වෙනිදා තියෙන ලයන්ස් ගේට් පෝර්ටල් එක කොහොමද මම ගත කරේ කියලා තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් සුපුරුදු විදිහට උදේම මම නැගිටලා මම පැලවලට වතුර හැම දාලා ලස්සනට දවස පටන් ගත්තා. ඉතින් නිවාඩු කාල නිසා මම ගොඩක් රෂ් එකේ වැඩ කරන්න පටන් ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඉතින් උදේම රසම රස අනෝද බීමෙකුත් ඔන්න මට අම්මා හදලා දුන්නා. ඒකත් බොන ගමන් අපි පොඩ්ඩක් ස්ටඩි වැඩ ටිකක් කරමු. ඉතින් ඔයාලා කලින් ඉඳන්ම දන්නවනේ අපේ ගෙදර වෙරළු ගහක් තියෙනවා කියලා. ඉතින් මේ දවස්වල ඒ ගහේ මල් පිරීලා මල් වගේම ගෙඩිත් තියෙනවා. ඉතින් ඒවට සමනල්ලු මීමැස්සෝ ගොඩක් එනවා මේ දවස්වල. ඉතින් සමනල්ලු වර්ධ මම ගොඩක් දැක්කා. මෙන්න මේ පාටින් සමනල්ලු තමයි අද ඉඳියේ අපේ ගහ පුරාම. උදේම ඒක දැක්කහම හිතට මාරම සැනසීමක්. ඒක හරිම නිදහස් ලස්සන දර්ශනයක් වුණා. ඉතින් මෙන්න මේ තියෙන්නේ මං කලින් දවසේ රෑ ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් එදා තමයි මට ස්කූල් එකේ වැකේෂන් හම්බුනේ. ඉතින් ළමයි නිවාඩු දෙන දවසට දෙන ලස්සන තෑගි තමයි ඔන්න ඕවා. ඉතින් ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් මං හරි මාස දෙයක් තමයි තියාගන්න පර්සනලි. ඉතින් ඔන්න ඒවත් මම හිමින් අයින් කරලා ඒ ටිකත් ලස්සන වාස් එක්කට මෙන්න මේ විදිහට දාගත්තා. ඉතින් මං කලින්ම මේ වීඩියෝ එකේ ඔයාලට කිව්වනේ අද දවසේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. ඉතින් දැන් මං හදන්නේ සුපුරුදු විදිහට මං ජර්නල් කරන්න පටන් ගන්න. ඉතින් ජර්නලින් කියලා කියන්නේ මට ෆ්‍රී වෙලාවක් හම්බුන ගමම මම කරන්න ආසම දෙයක්. ඉතින් ගොඩක් වෙලාවට මම ස්ක්‍රිප්ටින් තමයි යූස් කරන්නේ. හැබැයි අද මං හිතුවා ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන්න ඕනේ කියලා මං නෝමල් ස්ක්‍රිප්ට් කරන බුක් එකේම. ඉතින් අද දවසේ ඔයාලට පුළුවන් මුළු ගෙදරම ලස්සනට ක්ලීන් කරලා මේ විදිහට ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන්න, රිලැක්ස් වෙන්න, පුළුවන් තරම් Tamanට තියෙන පුංචිම දෙයට පවා ග්‍රේට්ෆුල් වෙන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ඇස් පෙනීම තියෙනවට, ඔයාට ලස්සනට කතා කරන්න පුළුවන් වෙන එකට, ඔයාට ලස්සන ශරීරයක් ලැබිලා තියෙන එකට, ඔයාට හොඳ දෙමව්පියෝ ඉන්නවා නම් ඒකට ඒ හැම දෙයක්ම මතක් කරලා ග්‍රැටිටියුඩ් වෙන්න. ඉතින් මම මේ දැන් යූස් කරන්නේ මට මේ අවුරුද්ද වෙනකොට අයින් කරගන්න ඕන මගේ බෑඩ් හැබිට්ස් 8ක් ලියන්න. ඉතින් ඒ බෑඩ් හැබිට්ස් 8 මම පිළිවෙලට කල්පනා කරලා මට ජීවිතෙන් අයින් කරගන්න ඕන දේවල් මම ඒ විදිහට 8ක් ලිව්වා. ලියලා ඉවර වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඒක එළියට අරගෙන ගිහිල්ලා පුච්චලා දාන්න.
ඉතින් ඔන්න දැන් මම හදන්නේ මගේ gratitude journal එක ලියන්න. ඉතින් gratitude වෙනවා කියලා කියන්නේ ඇත්තටම අපි අවංකවම අපි ගැන සතුටු වෙන එක. ඔයා මොන තත්ත්වයක මේ ජීවිතේ ඉඳියත් ඔයාට සමහර දේවල් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඔයා සමහර කඩාවැටීම් වලට ලක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඕනම මිනිස්සෙට පාරක ඉන්න කෙනෙක්ට උනත් තියෙනවා එකම එක පුංචිම හරි පොයින්ට් එකක් සතුටු වෙන්න. ඉතින් ඔයාට මං හිතන්නේ ඒ තරම් ලොකු ප්‍රශ්න තියෙනවා ඇති කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයාට ලැබිලා තියෙන මේ ජීවිතයට සතුටු වෙන්න. ඔයාට ලැබිලා තියෙන ආදරණීය දෙමව්පියන්ට, යාළුවන්ට, ඔයාගේ පවුලේ අය වෙනුවෙන් සතුටු වෙන්න. ඔයාට තියෙනවා නම් නිදා ගන්න පුංචිම හරි ඇඳක්, කාමරයක්, ඔයාට පුළුවන් ඒ දේවල් වලට සතුටු වෙන්න. අපි අපිට තියෙන දේවල් වලට gratitude උනොත් විතරයි අපිට ඊට වඩා දේවල් හම්බෙන්නේ. ඉතින් හැමදාම උදේ නැගිටින ගමන් උනත් ඔයාලට පුළුවන් ඇඳේ ඉඳන් සතුටු වෙන්න තවත් ලස්සන දවසක් ඔයාට ලැබලා දුන්නාට. සමහර මිනිස්සු ඉන්නවා රෑ නිින්දට ගියාට පස්සේ නිින්දෙන්ම ජීවිතේ සමුගන්න මිනිස්සු. ඉතින් අපි ඒ තරම් අවාසනාවන්ත උනේ නැහැ. ඉතින් මම ඒ තරම් අවාසනාවන්ත වෙලා නැහැ කියලා හිතලා ඔයාට පුළුවන් සතුටු වෙන්න. ඉතින් මේ ජීවිතේ අපිට ලැබිලා තියෙන්නේ මොකක්ම හරි හේතුවකට. ඒ හේතුවට අපි ප්‍රශ්න දේවල් ගොඩාක් දාගෙන මේක ලොකු ප්‍රශ්න ජාලාවක් කරගෙන ජීවත් වෙන්න හදනවා. සමහර මිනිස්සු අතීතයත් එක්ක ජීවත් වෙන්න හදනවා. සමහර මිනිස්සු අතීතයේ වුණ දේවල්ම වර්තමානයේ කල්පනා කර ඒ දේවල් රිපීට් කරගන්නවා. තමන්ම දන්නේ නැතුව. ඉතින් ඒ දේවල් කරගන්නේ නැතුව ඔයාලට පුළුවන් මේ හම්බෙලා තියෙන ජීවිතේ ලස්සනට ගත කරන්න. ඉතින් ඔන්න හවස් වෙලා මම ඔයාලට කලින් කිව්ව විදිහට gratitude වෙන්න තමයි මම දැන් මේ හදන්නේ. ඉතින් මුළු ගෙදරම ලස්සනට සුවඳ දුම් අල්ලලා ක්ලෙන්ස් කරගෙන මම මගේ ස්ටඩි ටේබල් එකට ආවා. මගේ gratitude ජායකට ඔන්න අද විශ් එකක් ලියන්න. ඉතින් මේ ජායකත් මට හම්බුනේ තෑග්ගක් විදිහට මගේම ආදරණීය ස්ටුඩන්ට් කෙනෙක්ගෙන්. ඉතින් ඒකට මම මගේ මුල්ම විශ් එක ඔන්න ඔය විදිහට ලියලා දාලා ඒ බෝටල් එක වැහුවා. ඉතින් මං හිතනවාද වීඩියෝ එකකින් ඔයාලා මොනවාම හරි වැදගත් දෙයක් ගන්න නැති කියලා. ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. පරිස්සමට ඉන්න. බයි.